හලෝ ගයිස් කොහොමද ඔයාලට මම අද ආවා පොඩි දියැලක් බලන්න පොඩි කිව්වට පොඩිමත් නෑ ටිකක් විශේෂ දියැලක් බලන්න ආව නම් මොකද මේ කැලේ කරන්න කියලා බලන්න වෙටි නෑ මම දියැල ගාව ඉන්නේ ටිකක් විශේෂ දියැලක් මේක ඔය සබරගමු පළාතේ කෙනෙක් නම් ටිකක් වැදගත් දියැලක් මොකද සබරගමු පළාතේ තියෙන උසම දියැල තමයි මේක මේ දියැලේ උස වෙනවා මීටර් 127ක් ඒ විතරක් නෙමෙයි ලංකාවේ 6 වෙනියටම උස දියැල්ල. ඔයාලට කෑගල්ල ගෙවි නම් අනිවාර්යෙන් දැනගන්න ඕනේ දේදුගල. දියැලි පාරාදීසිය කියලානේ කියන්නේ. ඉතින් අනිවාර්යෙන් එන්න ඇවිල්ලා නැත්තම් ඉතින් මේක ගොඩක් විශේෂ දියැලක්. මොකද ලංකාවේ දැනට පාවිච්චි වෙන. හරිද? භාවිතා කරන දැවපාලම තියෙන්නේ මේ දියැලෙම තමයි. ඒ කියන්නේ මේ දියැල්ල පල්ලේ තමයි මේ දැවපාලමත් තියෙන්නේ. දැන් මේ දැවපාලම අබලන් තත්ත්වයේ තියෙන හින්දා දැන් ප්‍රතිසංස්කරණය කරනවා. ඒ කියන්නේ අලුතෙන් පාලමක් හදන ගමන් තියෙන්නේ. ඉතින් දැව පාලම ගලවලා දාන්න කලින් ඔයාලත් එන්න. මම හිතන්නේ දැව පාලම තරම් අලුතෙන් හදන පාලම ලස්සන වෙයි කියලා. දැන් මම ඉන්නේ ඔළුවැල්ලේ හරි මැද වගේ. ඉතින් මෙතනට නම් දියැල ලස්සනට වෙන්නේ නැහැ. ඔයාලට දියැල ලස්සනට බලන්න ඕන නම් අන්න අර අතන. අර පේනවද පාලම? අන්න එතනට යන්න ඕනේ දියැල ලස්සනටම බලනවා නම් මම ඉතින් වෙනසකටත් එක්ක ලාව කොහොමද පේන්නේ බලන්න. එහෙම ලොකු ලස්සනක් නැහැ මෙතනට නම්. දියැල සම්පූර්ණයෙන් බලන්න ඕන නම් යන්න දියැලේ පල්ලේ තියෙන පාලමට. ওই පිටිපස්සේ තියෙන්නේ ලංකාවේ දැනට පාවිච්චි වෙන පරණම දැව පාලම. මම අර උඩදී කිව්වේ අර තියෙන්නේ. මේක ලංකාවේ තියෙන පැරණිම දැව පාලම කියලා කිව්වනේ ගමනාගමනය සිදු කරන. තවත් අපූර්ව සිදුවීමක් තියෙනවා මේ පාලමේ. බලන්න වාහන යනකොට මේ ලෑලි මේ තියෙන්නේ ලෑලි මේ ලෑලි ටික බලන්න ලෑලි ටිකට මොකද්ද වෙන්නේ කියලා මේ පාලමේ තියෙන දැන් ඉන්නේ ඔළුවැල්ලේ නම් නෙමෙයි දැන් ඉන්නේ රුවන්වැල්ල පාරේ බලන්න ඇති මොකද වීඩියෝ එක ඉක්මනට ඉවර කියලා ඇත්තටම කියනවා නම් වීඩියෝ කරන්න බලාගෙන ගියපු ගමනක් නෙමෙයි ඒ වුණාට ඔළුවැල්ල ගාවට ගියාට පස්සේ තමයි තේරුනේ ඒක කොච්චර විශේෂද නැද්ද කියලා. ඉතින් ඒකයි විනාඩි 5ක 10ක වගේ වීඩියෝ එකක් කරන්නේ. අපි ඉතින් ඊළඟ ගමනින් හම්බෙමු.